මොකද මේ ජාල මරුටි ගෙදර කියලා කියන්නේ? අපි ඒක ආපු ගමන් මාර්ගය ගැන පොඩ්ඩක් කතා කරමු. ජායල මරුටි ගෙදර ශ්‍රී ලංකාවේ මරුටි කාලවලදී පෙර ගමන් කළු ජායල මරුටි ගෙදර අද වෙන විට ශ්‍රී ලංකාවේ මරුටි කාලවලදී පෙර ගමන් කරු බවට පත් වෙමින් ශ්‍රී ලංකා වාසී පාරිභෝගික ජනතාවට මරුටි ඇල්ටෝ පැන්ඩා නැනෝ කාර් අලෙවි කරමින් තිබෙන ආයතනයේ බවට පත් තිබෙනවා. මරුටි කාර් දෙකකින් පමණ ආරම්භ කරපු අප ආයතනය අද වෙන විට මරුටි කාර් 100කට අධික ප්‍රමාණයක් අප පානාන්දනය තුල තිබෙනවා. ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකා වාසී ඔබට තමන්ගේ පළමු වාහනය මිලදී ගත්තු කට්ටිය තමයි ගොඩාක් වෙලාවට ජායල මරුටි ගෙදරට පැමිණලා තිබෙන්නේ. ඉදිරි කාල සීමාව තුලදී තමන්ට මරුටි කාර්යයක් මිලදී ගන්න අවස්ථාවක් ආවොත්, ඒ වගේම ඇල්ටෝ කාර්යයක් මිලදී ගන්න අවස්ථාවක් ආවොත් ඔබ සියලුම දෙනා ජායල මරුටි ගෙදරට එන බව අපි විශ්වාසයෙන් අපි දකිනවා. ඉතින් අපි එදා මෙදා තුර අපි ආපු සාර්ථකත්වයේ සංකේතී තමයි අපි හොඳ වාහනයක් හොඳ වාහනයක් ජායල මරුටි ගෙදර හරහා ශ්‍රී ලංකා වාසී පාරිභෝගිකයන් ඔබට ලබා දෙනවා. අපෙන් මුල්ම වාහනේ මිලදී ගන්න එන පාරිභෝගිකයෝ අවස්ථා කීපයකදීම තමන්ගේ වාහනේ වෙනස් කරන අවස්ථාවලදී නැවතත් ජායල මරුටි ගෙදරට පැමිණියේ ඔබ අපතේ ලැබූ විශ්වාසය. අපි වාහනයක් ලබා දීලා අපි ඔබට සේවා පහසුකම් උපරිම අන්දමින් සැපීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අපේ ආංගනයේ තුලම වාහන පොලිෂ් කිරීම, ඒ වගේම රිපෙයාර් කිරීම සියලුම කටයුතු අපි ආයතනයේ තුලම අපි ස්ථාපිත කරලා තියෙන අපේ යම් අංගන තුල සිදු කරනවා. ඉතින් මම හිතන්නේ ඔබට අපට මේ තරම් දුර පාරිභෝගික විශ්වාසයක් දිනාගෙන මෙතරම් දුර ගමනක් ඒමට ප්‍රධාන හේතුව අපි ඔබට වාහනය ලබා දුන්නාන් පස්සේ ඔබට ලබා දෙන සේවය නිසා කියලා අපි හිතනවා. ඉතින් අපි අපේ එදා මෙදා දුර අපගේ ඒ විශ්වාසය තවදුරටත් තබා ගනිමින් අපි ජායල මරුටි ගෙදර හරහා ඔබට මරුටි ඇල්ටෝ පැන්ඩා නැනෝ වලට අමතරව ජපන් වාහන, ඒ වගේම දැන්ට අපි පියාජියෝ සිවිල් රටේ බෑනියු වාහනයක් විදිහට අපි අලෙවි කරනවා. ඒ වගේම ටැල්ජි බයික්, මේ සියලුම දේවල් එකම අංගනයක් තුලින් පාරිභෝගික ඔබට ලබා දීමට අපි සැදී පැහැදී තිබෙනවා. ජායල මරුටි ගෙදර කියන්නේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් පළවෙනි වාහනේ මිලදී ගන්න එන ස්ථානයේ බවට අද පත් වෙලා තිබෙනවා. ඉතින් එදා මෙදා තුර ඔබ අප කෙරෙහි තිබු විශ්වාසය තවදුරටත් අඛණ්ඩව තබමින් ශ්‍රී ලංකා වාසී පාරිභෝගික ජනතාවට මරුටි සහ අනිකුත් වාහන අලෙවි කරන ආයතනය මරුටි ගෙදර බවට අපි නැවතත් ඔබට පසක් කර සිටිනවා.